ජොනි අපි ජනවාරි පළවෙනිදා මොකද බං කරන්නේ? අපි SL කාටුන් අයලා ගෙදර ගිහලා කිරි උතුරමු. ඒ වැඩේ නම් හොඳයි බං. එහෙනම් SL කාටුන් අයියට කෝල් එකක් දාලා බලපන්කෝ. ඒ චුට්ටා උඹ කෝල් එක ගනින්කෝ බං. හිටපන් බලන්න. හෙලෝ SL කාටුන් අයියේ. එයා මොකද කරන්නේ? මොකුත් නෑ මල්ලි අද ගෙදර ඉන්නේ. මේ ඒක නෙමෙයි මම මේ පොඩි වැදගත් දෙයක් ගැන කතා කරේ. ඒ මොකද්ද? මේ අපි ජනවාරි පළවෙනිදා ඔහෙ එන්නද කිරි උතරවන්න? ජනවාරි පළවෙනිදා කියන්නේ හෙටනේ බං. අද අපේ දිහා වරෙන් 31 පාටියක් දාලා රෑ 12ට කිරිත් උතුරෝලා යන්. අඩේ ඔය සිරාවටමද කියන්නේ? එහෙනම් අපි එන්න ඉක්මනට. දැම්ම වරෙන්කෝ වැඩ ටිකක් කරගන්නත් වෙනවා. මේ බං SL කාටුන් අයියා කියනවා අද එහෙවිල්ලා රෑ 31 පාටියක් දාලා රෑ 12ට කිරිත් උතුරෝලා හෙට උදේ යන් කියලා. අඩේ සිරාවට එහෙනම් යමන්. මොකද්ද වැඩ වගේක් කරන්නත් තියනකෝ එහෙනම් ඉක්මනට යමන්. SL කාටුන් අයියේ. මේ උඹලා ටිකනේ. වරෙල්ල ඇතුළට යන්. මේ මාටින් ඔයාට පුළුවන් ද කඩේ ගාව ගිහිල්ලා කිරි උතුරන්න ඕන බඩු ටික ගේන්න. SL කාටුන් අයියේ මං ගිහින් එන්න. මේ ඒක නෙමේ. උඹලා දැන් ගෙවල් වල මිනිස්සුන්ට කිව්ව රෑ පාටියට එන්න කියලා. තාම නම් කිව්වේ නෑ අයියේ. දැන් කෝල් එකක් දාලා කියන්න. කියහල්ලකෝ. මං ගුණපාල මාමටයි උක්කුම් 100ටයි ඒ වගේ කට්ටියටත් එක්ක මේකත් ගෙනාවා. ඒ කියන්නේ අපේ තාත්තලා දෙපාරක් පාටි මේ වගේ. මොකද මල්ලි එහෙම කියන්නේ? නෑ ඉතින් ඕක බීලා වැඩි වුණා කියන්නේ අපේ අම්මෙන් ගන්නත් එනවනේ. මේ ඒකද? රෑ පාටියට ගන්නකම් ඕක ඔතන තියෙයි. මං ගිහිල්ලා උඹ බීම ටිකක් අරන් එන්න. යකෝ මාව තනියෙන් කඩේ යවලා උඹ දෙන්ටලා බීම බිබී ඉන්නවනේ. එපන්කෝ කරන්න. යකෝ මේ තියෙන බීම බෝතලයක්ම එකෙට්ටවත් දෙන්නේ මම මේක තනියෙන් බොනවා. ඕයි මාටින් ඔක බොන්න එපා යකෝ. එහෙම කරන්නේ කොහොමද? උඹලා ටික මට දෙන්නේ නැතුව බීම බිව්වනේ. මෙන්න මේක ඇදගෙන වැටුණා. ඇදගෙන වැටෙන්නේ නැතුව යබන් 5 දෙනෙක් විතර බොන්න තිබ්බ එක මේ එකෙන් බීලා දාපුවම ඒ මාටින් උඹට අවුලක් නෑ නේද? නෑ බං මට කිසි ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් විතර කෙලින්න අමාරුයි. මා උස්සපන්කෝ. කෙලින් ඉන්නේ කොහමද යකෝ? 4-5 දෙනෙක්ට බොන්න තිබ්බ එකෙන් බීලා දාපුවම ඒ වුණාට ජොනි ඒකමයි මං ජීවිතේ බීපු රසම වීම එක. ෂුපිරි. අනේ SL කාටුන් අයියේ මුන්ට හොඳටම වෙරිගේ. අපි පස්සේ වෙලාවක මේක ගැන බලමු. වෙරි අඩු වුණාම සිහියේ එයිනේ. දැන් යමන්කෝ අපේ වැඩ ටික කරන්න. A few moments later. මේ ජොනි මල්ලි දැන් පැයක් විතරත් මේකට තාම වෙරි අඩු නැද්ද බං? අනේ මන්ද අයියේ. ඒක නෙවෙයි අයියේ. අපිට මොනවද කරන්න තියෙන වැඩ? ජොනි ඔයාට වැඩක් තියෙනවා. ඒ මොකක්ද අයියේ? එදා නත්තල් වලට දාපු ලයිට් ටික මං ගැලෙව්වා. දැන් අද රෑට කට්ටියට නටන්නත් එක්ක ලයිට් ටිකක් ගහමුද? අයියේ මං ගහන්නම්. හරි එහෙනම් අනිත් කට්ටියත් තියෙන වැඩක් කරන්නකො. A few moments later. ඔන්න අයියේ එක ලයිට් එකක් නම් හරි. අඩේ මේක පට්ට ලස්සනයි බං. සුපිරි ඈ. ඔය ලයිට් එක පාත් වෙනවා. මාටින්ට කණ්ඩක වදී. ඕක අහකට ගනි. අම්මේ කරන්ට් එක වදිනවා යකෝ මේක අහකට ගනින්. මොනවද ජොනි කරන්නේ? එදා නත්තා දවසෙත් මුට කරන්ට් එක වැදුවානේ. අදත් වැද්දුවා. සොරි අයියේ. මේක හරියට ගැටගා තිබිලා නෑ ඒකයි. හැබැයි අද නම් කරන්ට් එක වැදිච්ච එක හොඳයි. මේකගේ වෙරි හින්දිලා ඇති. මට කොයි වේදයකෝ වෙරිලා තිබ්බේ? වෙරි වෙනවා බිව්වා යකෝ. පොලොස් කොට්ටෝරුවෝ. තෝට මග නැද්ද? තෝ කඩේ ගිහින් එද්දී අපි බීබී ඉඳලා උඹට බීම දුන්නේ නැහැ කියලා බීම බෝතලයක් කියලා හිතලා මේසෙ උඩ තිබ්බ අරක්කු බෝතලයෙන් බීලා දැම්මේ. තෝට මතක නැද්ද? සිරාවට මං එහෙමත් කරාද බං? හරි දැන් ඒ වගේ වැඩක් නැහැ. ඕක දාපන්කෝ. A few moments later. ඔන්න අයියේ රෑට නටන අයට සෙට් වෙන්න ලයිට් දැම්මා. දැන් බෆර් සෙට් එක තමයි. බෆර් ටික ඔයාට ගෙනගිනේ. දැන් මේක දාලා බලන්නකෝ ලස්සනද කියලා. අඩේ උඹ මියුසිකල් ෂෝ එකක්ම ගැහුවද මම මෙතන? සුපිරි ඈ.
ආයෙම මෙතන නිකන් මියුසිකල් ෂෝ එක වගේම කරලා මේක නම් ගැම්මක්ම තමයි. මේකෙන් කරන්ට් එක වදින්නේ නෑනේ. පිස්සුද අයියේ මේකෙන් කරන්ට් එක වදින්නේ නෑ. මේක මං සුපිරම කරා. ඒකනේ මේ මාටින් උඹ රතින් අරන් ආවද කඩිය වෙලාවේ? ඔව් ඔව් මගේ ගානේ රතිඤ්ඤ පෙට්ටි දෙක යහස් කූරුයි ගෙනාවා. යකෝ උඹ හිතුවද මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා? මේ ජනවාරි 1 වෙනිදා උදේට එකක් දෙයක් දාන්න ගේන්න කිව්වේ. නැතුව මේ ගමකට පත්තු කරන්න නෙමේ බූරුවෝ. හරි හරි අපිට ආතල්ලයක් ගන්නත් එක පත්තු කර හැකිනේ. හා ඕන එකක් කරගනි. තාජොට්ටකින් පාටියට ටියයි. එතකොටත් එකක් දෙයක් දාහල්ලා. අපේ උන් ටික මේ වගේ පාටියක් දෙනවා වෙනක නම් මට විශ්වාස කරන්නත් අමාරුයි යක්කේ. ඒකනේ මුන් කෙරුවොත් කරන්නේ එක්ක ඔය ගස් කෙරි කන එක, මිනිස්සුන්ට වද දෙන එක. ඒ වගේ වැඩනේ. ඒ යතින් දැන් මුන් හැදිලා. හොඳයි ඉතින්. ඒක නෙමේ මොකද්ද වෙඩි බෙහෙත් ගඳක් වගේ එකක් එන්නේ. ඒක තමයි බං මටත් එනවා. බුදු අම්මෝ. මොකද්ද යකෝ ඒ තාත්ත උනේ? තාත්තේ මොකාද යකෝ මෙතෙන්ට මේ රතිඤ්ඤයක් දාව එක? ෂුවර් එකටම අපේ මාටියා වෙන්නේදී. අම්මේ යන් ඇතුළට. හා යන්න කලින් කියපන් උඹට රතිඤ්ඤ දැම්ම කියලා. ඔව් මම තමයි දැම්මේ. කොහමද? සුපිරිනේ. සුපිරි හිටපන් ගොතට සුපිරි එන්නන්න. අනේ අම්මේ ගහන්න එපා. ගහන්න එපා නෙමේ තෝ හැම ගහලත් මදි. බලපන් උක්කුන්සිය මැරලා වගේ වැටලා ඉන්නේ. හරි අම්මේ මං හිතලා දැම්මේ නෑ. එස්සෙල් අරුණ අයියා කිව්වේ කටියේදී රතිඤ්ඤ කරන්න කියලා. අනේ නිකන් ඵලයන් යන්න. උඹ කරලා මෙතන පැකින් අහිංසක ළමයින්වත් අල්ලනවා. උඹට මම අක්කේ අපි එහෙනම් උක්කුන්සියත් එක්ක ඇතුළේ යන්. අපේ එක කොයි වෙලේ හරි එන්න නැත උගුඩුවා. ඒ මාටින් උඹට මොකද්ද බං උනේ? එස්සෙල් කාටුන් අයියා කිව්වනේ බං කටියේදී රතිඤ්ඤ දාන්න කියලා. ඉතින් මම රතිඤ්ඤයක් විසි කරා බං. ඒ විතරපු රතිඤ්ඤ ගිහිලා තියෙන උක්කුවේ කකුල ගාවටනේ. පිපුරුව පාර මේකට කලන්තේ දැම්මා. ඒ තමයි. අර ඔලුවත් ඔතාගෙන ඉන්නේ. සිරාවට ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ බං අපේ අම්මාත් එතන ඉඳලා. එකෙන් එහෙව රතිඤ්ඤ දැම්මේ මන්ද කියලා. ඊට පස්සේ මාත් කිව්වා මම කියලා. ඊට පස්සේ ගැහුවා මාත් උක්කුවා වගේ මෙතන බිම වැටුණා. දැන් වරෙන්ක මොන හරි කාලා බීලා ඊට පස්සේ නටමු. දැන් නටන්න තමයි වෙන්නේ. දැන් කට්ටියම කාලා බීලා තියරකේ නටමු නේද? නටමු පුතේ. ජොනි ඔය ලයිට් එක දාපන්කො එහෙනම්. කට්ටිය නටන්න. අඩේ මියුසිකල් ෂෝ එකක්ම ගහනේ. දන්නවනේ ඉතින් මේ ජොනි වැඩක් කරොත් එහෙම. ඔව් මොකට කියනවද ඒ ගැන? A few moments later. එහෙනම් කට්ටියම අපේ පාටියේ විනෝද වුණා නේද? ඔව් පුතේ සුපිරි පිරිපි. හරි එහෙනම් කට්ටියම හෙට උදේට එන්න අපේ ගෙදර කිරි උතරවන්න. මාටින් ජොනි ඒ කට්ටිය නම් අපේ ගෙදර ඉන්නවා කිව්වා. එහෙනම් පුතේ අපි ගිහිල්ලා එන්නම්. අපේ උන් ටික පරිස්සමෙන් ඉඳීනේ. ඔව් නැන්ද ගිහිල්ලා එන්න. ඒ ජොනියා දැන් අම්මලාත් ගියේ එකේ ආපහු සින්දුව පටන් ගමුද? එස්සෙල් කාටුන් අයියේ මොකද කියන්නේ? කියමු මල්ලි. ඔයාලා පටන් ගන්නකො හොඳ. නඩි දැම්මත් නෑ හැඩ වැඩි කවුද මේක බාරගන්නේ අන්තිමේ ලොරි බාගෙ මට දුණත් ඌට පටේ
මෙහෙමකත් දැක්කෙම නෑ මේ රටේ උම්මානෙන් වතුර බොමුද සෝබනා ආහද පානේ විරිදු කියමු රංජනා ලොරි භාගය උමක් යමු රෑ වෙලා මරදානෙන් පරාට කමුලන් වෙලා. එහෙනම් මාඩි මට තියෙනවා channel එක බලන කට්ටියන්ට දෙන්න පණිවිඩයක්. ඒ මොකක්ද අයියේ? අපේ YouTube channel එක දෙසැම්බර් 4 වෙනිදා පටන් ගත්තේ. දෙසැම්බර් 31 වෙනිදා යාළුවෝ 1000කට වැඩි ප්‍රමාණයක් අපිත් එකතු වෙලා ඉන්නවා. අලුතෙන් වීඩියෝ එක බලන කට්ටියට අපි subscribe කරන්න කියලා මම මතක් කරනවා. එහෙනම් අපි ඉක්මනට අලුත් අවුරුදු වීඩියෝ එකකින් එන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඔයාලා මේ වීඩියෝ එක බලුවා නම් යාළුවනේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. මොකද ඔයාලගේ ලයික් එක ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම වීඩියෝ එක ගැන හිතන දේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න යාළුවනේ. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට ඒක බලන්න පුළුවන්.